හායි මම ජානි කොහොමද ඔයගොල්ලෝ හැමෝටම අද අපේ කැල්ගරි වල අවුරුදු උත්සවයේ තියෙන දවස. ඉතින් අද අපි ඔක්කොම සාරම් ඇඳලා යන්න තමයි ලෑස්ති වෙන්නේ. අපේ අවුරුදෝත්සවයට යද්දී සමහර චාරිත්‍ර ඉවර වෙලා අවුරුදු කෑම මේසෙන් කට්ටියම පොලිමට කෑම බෙදා ගන්නවා. අපිත් ඉතින් එහෙම්මම පොලිමට එකතු වෙලා අවුරුදු කෑම බෙදාගෙන අපි කෑවා. හරිම ෂෝක් ඉතින්. ලංකාවේ ඉන්නවා වගේම ෆීලින් එකක් තමයි දැනෙන්නේ. හැම කැවිලි වර්ගයක්ම වගේ තිබ්බා. ඒ වගේම හැම කෑම වර්ගයක්ම හරිම රසට හදලා තිබ්බා. ඉතින් ඊට පස්සේ හැමෝම අවුරුදු කෑම කාලා තේ එකක් කෝපි එකක් එහෙම බීලා අවුරුදු ක්‍රීඩා කරන්න පටන් ගත්තා. හිතා ගන්නත් බැරි විදිහට එක්කෙනෙක් බනිස් එක කාලා ඉවරයි වගේ මට පේන්නේ. ඊටාම කුඩා ක්‍රීඩකයෙක්. බනිස් ක්‍රීඩකයටත් වඩා පොඩි බඩක් තියෙන උනාට හොඳ තරගයක් ලබා දෙන්නා පුදුම කෑමක්. Inuk Bandera. Inuk දෙන්න ඔක්කොම හොඳ පොඩියක් ඉනුකුත් ඒ බනිස් ෆැමිලියකින් තමයි ඇවිල්ලා තියෙන්නේ. මම දැන් වැඩිහිටි පිරිමි තරගයේ තාත්තා එන්නේ ඊළඟට අනිවාර්යයෙන්. සරං පෑගෙනවද ඔය? මගේ මද්දා ගෙන ගහන් ඉන්න. ඔව්. Yeah, like the VIP burger. Come on. That's okay. මේ රෙද්ද දිග වැඩි වුණා නම් කොටට එන්නේ. You're gonna be like this all the time. How's it ඒක අමාරුයි.
අඩු කියලා ලන්න අපි හැටි ඇල්ලුවේ නංගිගේ අතට හරි හරි කවන කරන්නේ. ඔව් ඔව්. කාලේ උනම අත උස්සන්නේ. ඔව් නංගා. 1 2 3 ඔව් දැන් කරටකර කේදනීය අවස්ථාවක් කරටකර පොල් ගෑමේ මැෂින් වගේ ඇත්තටම ගෙදරවත් මං හිතන්නේ මේ වගේ ගෑමක් ගන්නවා කියලා ඉතාමත් වේගයෙන් එකට බලන්න හැම කෙනාම එකට එක ඉතාම වේගයෙන් මැෂින් වගේ මැෂින් කෙලින්ම මැෂින් එකක් ඇරියා වගේ තමයි කෙලින්ම ඉතාම තීව්‍ර තරගයක් අපිට බලා ගන්න පුළුවන්. කැලගරි පොල්ගෑවේ විශේෂඥයෝ ටිකක් තමයි මේ අවස්ථාවට සහභාගී වෙලා තියෙන්නේ. ඒ වගේම ඒ තමන් ගාපු පොල් ටික දින්නක් නැතත් ගෙදර ගෙනියන්න පුළුවන්. පොල් සම්පෝලක් හදාගන්න. ඉතාම තීව්‍ර තරගයක් තමයි අපිට පේන්නේ මේ අවස්ථාවේ පොල්ගෑමේ තරගය. පොල්ගෑමේ තරගයේ පළවෙනි ස්ථානය සශිකාගේ නම යනවා අපේ පොල්ගෑමේ අපේ ඉතිහාසයට යනවා මේ අවස්ථාවේ. කවුද ශශිකා? ඔව්. ගිය වසරේ අත්තරම ජයග්‍රාහකයා අවාසනාවන්ත ලෙස පොල්ගෑමේ පොල් එක අතටම ආවා ඒ ගැන ඉතාම කනගාටුයි. ඔහු තමයි ගිය වසරේ ජයග්‍රාහකයා. ඇත්තටම පොල්ගෑමේ පිරිවැන්සේ වාර්තාව සභාගෙන හිටපු ඒ ඊට සම්බන්ධ වුණ ගොඩක් මේ පොල්වල ප්‍රශ්නයක් තියෙනවා වගේ. ඉතාම අවාසනාවන්ත ලෙස ඔන්න ගත්තමයි තරගයේදී
ඔන්න ඉතින් ඔය විදියට ගොඩක් කවුරුදු ක්‍රීඩාවලට අපේ බබාලා දෙන්නත් සහභාගී වුණා, අපිත් සහභාගී වුණා. ඉතින් ඔක්කොමල්ලා හරිම විනෝද වුණා. ඉතින් මෙතනින් මම වීඩියෝ එක නතර කරනවා. අපි ඉතින් මේ ඊට පස්සේ මේ කඹ අදින තරගය තිබ්බා. අපිට ඉතින් ඊට කලින් ගෙදර එන්න වුණා. ඒක මට වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් මෙතනින් අපේ අවුරුදු vlog එක නතර කරනවා. ආයෙත් ලස්සන vlog එකකින් එනකන් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න. thank you අපේ vlog එක බැලුවට. එහෙනම් ගිහිල්ලා එන්නම්. much love.